මද්‍රව්‍ය ව්‍යාපාර වලට සම්බන්ධයි කියලා STF එකෙන් මිෂන් එක කරගෙන මෙහෙම ගිහිල්ලා മന്ത്രി කෙනෙක්ගේ ගෙදර වටලද්දී ජනාධිපති හෙලිකොප්ටරෙන් ගිහිල්ලා බැලලා බදාගත් ඉතිහාසයක් අපිට තියෙනවා. අපි එදකන් ජාතික රූප හැලලා ඉදුන්නේ නැහැ. ජාතික රූප හැලලා ඉදුන්නේ. මට පොඩි කාලේ හොඳට මතකයි බැලුවේ. සංවර්ධනයට නෙවෙයි මහින්ද රාජපක්ෂ මහත්තයා ගිහිල්ලා මේ අර කවුද ලංසා බදාගන්න එක අපිට තේරෙන්නේ නැහැ ඒක වෙන්නේ කියලා අතරම. හොරෙන් ගියා නෑ ඒක තමයි. එච්චර විශ්වාසයි කොන්ෆිඩන්ට් හෙලිකොප්ටරෙන් ගිහිල්ලා බදාගන්න එක ජාතික රූප හැලලා ඉදුන්නේ. සංවර්ධනයට නෙවෙයි. එතකොට එහෙම තිබුණේ. එහෙම තිබිච්ච එකක් තමයි මෙතෙන්ට අවිලා තියෙන්නේ. ඒ නිසා මේක ගැන චාමර ගත්තොත් එහෙම මම හිතන්නේ ඒක ලොකු අභියෝගයක් තියෙනවා. ඒක රටක් විදියට මම හිතන්නේ ඒකයි පක්ෂ පාට දේශපාලන ભેදයකින් තොරව අපි ජයගත්තු අභියෝගයක්. මොකද මද්ද්‍රව්‍ය වගේ එකක් දැන් මම කොළඹ දිස්ත්‍රික්කේ කොළඹ නගරේ වැඩ කරන മന്ത്രി කෙනෙක්. දරුවන් අවුරුදු 13 14 දරුවන් ඩෙරිවියන් මේවට හුරු වෙච්ච විදිය විනාශ වෙන විදිය පෞල් පිටින් විනාශ වෙන විදිය අපි S2කට දකිනවා. ඒතකොට මේක දශක ගානක් තිස්සේ දේශපාලන අනුග්‍රහයෙන් ඉස්සරහට අරගෙන ගියා වගේම දැන් ඒක මුල් නුපුටන්න අනික් පැත්තට මේක ගලවලා අයින් කරන්න මේ සමාජයෙන් පිළිලයක් වගේ තීරණය අයින් කරන්න වැඩ කරන්න ඕන වෙනවා. Goddamn right.